එහෙනම් අයිබෝන් සැමට travel with NI YouTube නාලිකාවට ඉතා සාදරයෙන් ඔබ සියලු දෙනා පිළිගන්නවා. මෑත කාල සීමාවේදී මගේ වීඩියෝස් නරඹපු බොහෝ දෙනෙක් මට කමෙන්ට්ස් දාලා ලයික්ස් දාලා මාව ධෛර්යමත් කළා තියෙනවා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවදුරටත් මගේ නාලිකාව ඔබ subscribe කරන්නේ නැත්නම් ඔබට පුළුවන් මගේ නාලිකාව subscribe කරලා තවදුරටත් මාව ශක්තිමත් කරන්න. ඒ නිසාම අද දවසේ චූටි වීඩියෝ එකක් තුලින් ඔබට තවත් අලුත් අත්දැකීමක් ලබා දෙන්නම සූදානම් වෙනවා. ඒ නිසා වීඩියෝ එක නරඹන්න කමෙන්ට්ස් කරන්න ලයික් කරන්න පුළුවන්. ඒ වගේම යාළුවෝ අතර ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම subscribe කරලා නැත්නම් මේ දක්වා ඔබ මේ subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝට යමු. දැන් අපි ඉන්නේ කුරුණෑගල තියෙන සුන්දරම ස්ථානයක්. ඒ වගේම ඓතිහාසික වටිනාකමෙන් යුතු ස්ථානයක්. ඇතුගල සිට බලනකොට පහලින් අපිට පේන්නේ කුරුණෑගල නගරය. කුරුණෑගල නගරය වගේම කුරුණෑගල නගරය අලංකාරය කරන වැව. ඒ වගේ වැවට දකුණු පසින් කඳු පන්තියක් තියෙනවා. හරිම ලස්සනයි, දර්ශනීයයි. ඒ වගේම හරිම මේ මුදුනට ආවට පස්සේ දැන් වෙලාව 9 වගේ වෙලාවේ හිරු එළිය හොඳටම වැටලා තියෙනවා. තාම ගල තාපවත් වෙලා නැහැ, රත් වෙලා නැහැ. ඒ නිසා අපි මෙහි එනවනම් අපිට එන්න ඕනි සාමාන්‍යයෙන් පාන්දර 9ට පෙර වගේ ආවනම් ඇඟට සිසිලසක් එක්කම මේ වන්දනාමාන කටයුත්ත කරන්නත් පුළුවන්. අවුඩ සුන්දරත්වය දකින්නත් පුළුවන්. මේ ඇතුගල මුදුනේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද පොය දවස නිසා සෑහෙන දෙනෙක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම දැන් මේ දකින්නේ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපසිට නැත්නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ මුහුණලා සිටින්නේ කුරුණෑගල නගරයේ දෙසට. ඒ වගේම අර ඈත දැන් හිරු එළිය හොඳට වැටලා තියෙන නිසා ඈත තියෙන කඳු පන්තියත් ලස්සනටම පේනවා. මේ තවදුරටත් අපි දකින්නේ ඇතුගල මුදුනට ආවට පස්සේ තියෙන සුන්දරත්වය. අද 15 පොහොය දිනේ පෙබරවාරි මාසයේ